මීගමුව බන්ධනාගාරය තුළ අද දින යළිත් ඇති වූ තත්ත්වයේ හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසා සිටී. බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී සහ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද වාර්තා වෙයි. මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිසරයට ඇතුළු වී ගැටුම පාලනය කිරීමට සූදානම්ව තිබේ. මෙම උණුසුම්කාරී තත්ත්වය ඊයේ දින පෙරවරුවේ පටන් ආරම්භව තිබූ අතර ඒ සවස් වරුවේදී පාලනය කරමින් තිබූ තත්ත්වයක් මත අද උදෑසන මෙම තත්ත්වය යළිත් ආරම්භ වී තිබුණා. බන්ධනාගාර රැඳවියන් පිරිසක් අද උදෑසන ආහාර ලබා දෙන අවස්ථාවේ සංවිධානාත්මකව කළ මෙම ගැටුම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසර වෙඩිතැබීමක්ද සිදු කරන ලදී. බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැඳවියන් පිරිසක් ඊයේ එහි වහල මත නැග විරෝධතාවයකද නිරත වූ අතර එහි සිවිලිම කඩා වැටීමෙන් ඇද වැටුණු රැඳවියන් සිව් දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී ගජනායක මහතා සඳහන් කළේ. සැකකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1800කට අධික පිරිසක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.